හෙලෝ කොහොමද? ඉතින් හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද IQ පාඩමක් කරන්නේ නැහැ. අද ඊට වඩා ගොඩක් වැදගත් වෙන දෙයක් කතා කරන්න තමයි මම ආවේ. හරිද? ඉතින් මේ කතාව පටන් ගන්න කලින් මම කියන්නම් කවුරු හරි කෙනෙක් මේක කවුරු හරි මේ වීඩියෝ එක බලනවා නම් IQ expert කෙනෙක්. දැනටමත් IQ level එක හොඳ මට්ටමේ තියෙන අපි උදාහරණයක් විදිහට ගත්තොත් combined maths වගේ කරලා තියෙන කෙනෙක් මේ වෙනකොට එයාගේ IQ level එක ඉතාම හොඳ මට්ටමක තියෙනවා. ඒ වගේ කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් බලන්න එපා. මොකද මේක ඔයාට වැදගත් වෙන්නේ නැත. හරිද? මේක වැදගත් වෙනවා IQ අමාරුයි, IQ හදන්න බෑ, තේරෙන්නේ නැහැ කියලා හිතන කෙනෙක්ට අද වීඩියෝ එක වැදගත් වෙනවා. හරිද? ඒ නිසා ඒ අය මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න. මම කියලා දෙන්නම් step by step කොහොමද ඔයගොල්ලෝ මේ IQ කියන සබ්ජෙක්ට් එකට එන්ටර් වෙන්න ඕනේ කියන්නේ. හරිද? එහෙනම් අපි කතාවට යමු. මගේ ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා. ඒකත් ප්ලේ කරන ගමන්ම මම අද කතා කරන්න. ෆස්ට් ස්ටෙප් එකේදී ඔයා කරන්න ඕනේ ඉස්සෙල්ලාම ඔයාගේ thought එක වෙනස් කරගන්න ඕනේ. හරිද? IQ අමාරුයි අයියෝ IQ තේරෙන්නේ නැහැ කියලා කියන අයට මම කියන්නේ IQ අමාරුයි කියලා IQ ප්‍රශ්න හදන්න ගන්න එපා. හරිද? එතකොට කොහොමද IQ ලේසි කියලා IQ ප්‍රශ්න හදන්න ගන්නෙ? ඒකත් අමාරුයිනේ නේද? දැන් අපි දන්නවා නම් අපිට IQ අමාරුයි කියලා නෑ මට ලේසි මේක මම දන්නවා කියලා බලෙන් දන්න එක අඟවලා කරන්න අමාරුයිනේ. හරි ඉස්සෙල්ලාම අපි මේ දන්නවා මට පුළුවන් කියන එක හදාගන්න ක්‍රමය මම ඔයාලට කියලා දෙන්නම්. හරිද? කොහොමද කරන්නේ? අපි මෙන්න මේ thought එකෙන් මිදෙන්න ඕනේ. මේ thought එකෙන් මිදෙන්න ඔයාට ටිකක් IQ පුළුවන් වෙන්න ඕනේ. නේද? එහෙනම් second step එකේ ඉඳන් අපි කතා කරමු. කොහොමද IQ පුළුවන් වෙන්නේ කියලා. හරිද? ඒකට ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ lessons ටික අඳුර ගන්න ඕනේ. අපි දන්නවා IQ වල lessons තියෙනවා ගොඩාක්. හරිද? මොනවාද? උදාහරණ කීපයක් ගමු අපි. time, distance, speed, train problems, board problems. එතකොට මේ ඔක්කොම අයිති වෙන්නේ time, distance, speed කියන පාඩම යටතේ තමයි කොටස් වශයෙන් කතා කරන්නේ. හරිද? ඊට පස්සේ logical framework තියෙනවා, reasoning තියෙනවා, age problems තියෙනවා, date and time problems තියෙනවා, direction ගැටලු තියෙනවා නේද? එතකොට ඒ විතරක් නෙවෙයි තව තියෙනවා number series තියෙනවා, shape problems තියෙනවා, circle සම්බන්ධ කියන්නේ රවුමක අරය ඊට පස්සේ ආචාප ඛණ්ඩයේ දිග ඒවා පදනම් කරගත්ත ගැටලු ගොඩාක් පාඩම් තියෙනවා. හරිද? එතකොට අපි ඉස්සෙල්ලාම අඳුර ගන්න ඕනේ පාඩම් මොනවද කියලා. ඔක්කොම අඳුර ගන්න බෑ එකවර. හැබැයි දල වශයෙන් ඔයා සමස්තයක් විදිහට දැනගෙන ඉන්න ඕනේ අපිට ප්‍රශ්න පත්‍රයේ එන්න පුළුවන් පාඩම් මෙන්න මේ දේවල් කියලා. හරිද? ඊට පස්සේ ඔයාට තියෙන්න ඕනේ time schedule එකක්. මොකද්ද time schedule එක? ඒ කියන්නේ මෙන්න මේ පාඩම මම මේ කාලෙදී ඉවර කරනවා. අපි කියමු එක පාඩමකට දවස් දෙකක් ගන්නවා කියලා. එහෙනම් මේ දවස් දෙක ඇතුළත බෝඩ් සම්බන්ධ ගැටලු ටික මම ඉවර කරනවා. ඊට පස්සේ ඊළඟ දවස් දෙකේ මම කොහොම හරි තර්කන රාමු ගැටලු ටික ඉවර කරගන්නවා. හරිද? ගැටලු ටික කියලා කියන්නේ ඒ එන්න පුළුවන් එක විදිහේ ආකාර තියෙනවානේ. එතකොට ඒ ආකාර ටික අඳුර ගන්න තමයි ඔයාට තියෙන්නේ. ඊට පස්සේ අපි හිතමු ඔයා පළවෙනි දවස් දෙකේ දුර කාලය හා වේගය සම්බන්ධ ගැටලු ටික කවර් කරනවා කියලා හිතුවා කියලා. එහෙනම් එතකොට ඔයා මේකේ බේසික් එක ඉස්සෙල්ලාම අල්ල ගන්න ඕනේ. බේසික් එක අල්ලගන්නේ නැතුව එහෙම මෙහෙම ගැටලු ටිකක් කරන් ඔයා හදනවා කියන්නකෝ. ඊට පස්සේ තව ගැටලුවක් ඔයාලට හම්බ වෙනවා ටිකක් වෙනස්. ඒක හදන්න ඔයාට බැරි වෙනවා. ඇයි? අර වගේම නෑ ටිකක් වෙනස් කරලා තමයි දෙන්නේ. එතකොට ඔයාට ඒක හදාගන්න බැරි වෙනවා. ඔයා ඒකත් කොහෙන් හරි හොයලා ඉමීට ෂේප් එකේ ඒකත් හදා ගන්නවා. ඊට පස්සේ තව ගැටලුවක් ගන්නවා. ඒක ඊට වඩා ටිකක් වෙනස්. එතකොට එතෙන්දිත් ඔයා හිර වෙනවා. ඒ නිසා ඔයා කරන්න ඕනේ මුලින්ම බේසික් එක අල්ලගන්න ඕනේ. හරිද? දැන් උදාහරණයක් විදිහට අපි ගමු මේ දුර කාලය හා වේගය කියන පාඩමම. එතකොට ඒකේ බේසික් එකේදී අපි දැනගන්න ඕනේ දේවල් මොනවද? මෙන්න මේ සමීකරණ ටික දැනගන්න ඕනේනේ. දුර හොයන්නේ t වැඩි කිරීම s. කාලය හොයන්නේ d බෙදීම s. හරිද? මේකනේ මූලිකම කාරණාව. එතකොට මේක දැනගන්න ඕනේ.
එතකොට තප්පරයට මීටර වලින් දීලා තියෙන වෙලාවක අපි කොහොමද පැයට කිලෝමීටර් වලට හරවගන්නේ? පැයට කිලෝමීටර් වලින් දීලා තියෙන වෙලාවක කොහොමද අපි තප්පරයට මීටර වලට කන්වර්ට් කරගන්නේ? මේ දේවල් මූලික අධ්‍යයනයේ තියෙන කරුණු ටික ඔයා ඉගෙන ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේකේ තියෙනවා ස්ටොපේජ් ටයිම් එක එන වෙලාවල් තියෙනවා. එතකොට ගැටලුව හදන විදිය වෙනස්. ඊට පස්සේ ඇවරේජ් ස්පීඩ් එක හදන විදිය වෙනස්. ඇවරේජ් ස්පීඩ් එක කියලා කියන්නේ මොකද්ද? ටෝටල් ඩිස්ටන්ස් බෙදන්න ඕනේ ටෝටල් ටයිම්. හරිද? දැන් මෙතෙන්දී අපි ස්පීඩ් එක ගන්නෙ දුර බෙදීම කාලය කියලා. හැබැයි ඇවරේජ් ස්පීඩ් එකේදී අපි ගන්නෙ සම්පූර්ණ දුර බෙදීම සම්පූර්ණ කාලය කියලා. එතකොට ඒ දේවල් කොහොමද වෙනස් වෙන්නේ කියලා දැනගන්න ඕනේ. ඊට පස්සේ time, distance, speed මේ තුනෙන් එකක් ස්ථාවර වෙනකොට කොහොමද ගැටලුව විසඳන්නේ? මෙන්න මේ වගේ කරුණු තව තියෙනවා මේක ඇතුලේ අපි ඉගෙන ගන්න. මේ එක්සැම්පල් එකක් විදිහට ටිකක් මම දාලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කියන කරුණු ටික ඔයා මුලින් ඉඳන් අධ්‍යයනය කරන්න ඕනේ. ඒකට දවස් දෙකක් හොඳටම ඇති. හරි දැන් මේකේ ගොඩාක් වගේ පෙනුනට ඔයගොල්ලන්ට හරියටම මේක කරගන්න අවශ්‍යතාවය තියෙනවා නම් මේ විදිහට කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට ගැටලු මොන ආකාරයෙන් දුන්නද? දැන් ස්ටොපේජ් ටයිම් එක පදනම් කරලා ගැටලුවක් දුන්නත් ඇවරේජ් ස්පීඩ් එක ගැන ඔයගොල්ලන්ගෙන් අහුවත් මොකක් හරි සාධකයක් ස්ථාවරයි කියන concept එක මත ගැටලුව දුන්නත් ඔයගොල්ලන්ට ගැටලුව විසඳන්න පුළුවන්. නැත්තම් වෙන්නේ එක තැනක් පොඩ වෙනස් කරලා ගැටලුව දුන්න ගමන් ඔයගොල්ලෝ ස්ටක් වෙනවා කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ simple to hard ඒ කියන්නේ සරල ගැටලුවේ ඉඳන් සංකීර්ණ ගැටලුව දක්වා විහිදෙන්නේ කොහොමද කියන එක අවබෝධය හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා බේසික් එකත් එක්ක IQ ටික ඉගෙනගෙන එනකොට හරිද නිකම් මේ අවබෝධය ඔයාට හම්බ වෙනවා. හරිද? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි අර දුර කාලයේ වේගය සම්බන්ධයෙන් දැන් එක්සැම්පල් එක ගත්තා. ඒකටම අපි ගමු ඉතාලම සරල ගැටලුවක්. මම අරන් තියෙන්නේ A නම් ස්ථානයේ සිට B නම් ස්ථානයට දුර කිලෝමීටර් 100යි. පුද්ගලයෙක් පැයට කිලෝමීටර් 10ක වේගයෙන් ගමන් කරයි නම් ඔහුට A සිට B දක්වා ගමන් කිරීමට ගත වන කාලය සොයන්න. මේක ඉතාලම සරල ගැටලුවක්. එතකොට ඊට එහාට ගියපු ටිකක් සංකීර්ණ ගැටලුවක් අරන් බලමු. මෙන්න මේ වගේ පුද්ගලයෙක් තමන් ගමන් කළ යුතු දුරෙන් 3න් 1ක දුරක්. පැයට කිලෝමීටර් 60ක වේගයෙන්ද 3න් 1ක දුරක් පැයට කිලෝමීටර් 30ක වේගයෙන්ද ඉතිරි දුර පැයට කිලෝමීටර් 10ක වේගයෙන්ද ගමන් කරයි. සම්පූර්ණ ගමනේදී ඔහුගේ සාමාන්‍ය වේගය ගණනය කරන්න කියලා තියෙනවා. ඉතින් ඔය වගේ සරල ගැටලුව ඉඳන් සංකීර්ණ ගැටලුව දක්වා පාඩමක් විහිදෙනවා. එතකොට අපිට ගොඩක් වෙලාවට ওই ප්‍රශ්න එන්නේ සරලම ගැටලුවක් නෙවෙයි සංකීර්ණම ගැටලුව එනවත් අඩුයි මධ්‍යම මට්ටමේ ගැටලුවක් තමයි අපිට පේපර් එකේ දෙන්නේ. හරිද? ඉතින් ඔන්න ඔච්චරයි ඔයාලට කරන්න තියෙන්නේ. අනිත් එක දැන් ඔයගොල්ලෝ ඔය පාඩම් කරනකොට දැන් මම දන්නවා ගොඩක් කට්ටිය පොත්වල හරි කොලේක හරි දැන් ප්‍රශ්න පත්‍රයක් ගන්නවා. ඒක කොලේ එක දිගට ලියාගෙන යනවා. ඊට පස්සේ තව ප්‍රශ්න පත්‍රයක් ගන්නවා. ඒකත් තව කොලේක ලියාගෙන යනවා. ඉවර කරනවා එහෙම. හැබැයි මම මේ කතා කරන්නේ IQ අමාරුයි IQ තේරෙන්නේ නැහැ කියන අයට. හරිද? ඔයාලා කරන්න ඕනේ හැම පාඩමකටම කොළ සෙට් එක ගන්න තියාගන්න ඕනේ. කොළ 10ක් 12ක් මම කලිමුත් කියලා තියෙනවා. අරගෙන ක්ලිප් කරගන්න. ක්ලිප් කරගෙන පාඩමේ නම උඩින් දාගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ පාඩමට අදාළව හම්බ වෙන හැම ගැටලුවක්ම ඒ කොළ සෙට් එකේ විතරක් ලියන්න. දැන් දුර කාලය හා වේගය සම්බන්ධයෙන් ඔයාලට හම්බ වෙන හැම ගැටලුවක්ම අර දුර කාලය හා වේගය කියන පාඩමට අදාළ මේ කොළ සෙට් එකේ විතරක් සටහන් කරන්න. මෙන්න මේ විදිහට මේක නම් මම මේ ඔයගොල්ලන්ට පාඩමක් හදන එක මේ විදිහට පෙරලා ගන්න තියන්නේ ඒක ඔයගොල්ලන්ට ලේසි. හරිද? අර පොත පරිස්සම් කරගෙන පොත බලනවට වඩා මේ වගේ එක පාඩමකට එක කොළ සෙට් එකක් තියාගන්න. මම මේ ඔයගොල්ලන්ට පෙන්නන්න ළඟට ගත්තා. මේ තියෙන්නේ මම කරපු පාඩම් ටික. නේ පේනවා. ඉස්සර පාඩම් කරපු විදිය. හරිද? IQ පාඩම් කරපු විදිය මෙහෙම නෙමෙයි. මේ වගේ තව ලොට් එකක් තියෙනවා ලංකාවේ. ඒ ඔක්කොම ගෙනල්ලා නැහැ. පොඩි කොටසක් විතරයි මම මේ කලින් ගෙනාවු ටිකක් ළඟට ගත්තේ ඔයගොල්ලන්ට පෙන්නන්න. ඒ විදිහට මම ඉස්සර පාඩම් කරපු විදිහ. ඉතින් මම මේ channel එක කරන්නේත් ඒකයි. මං පාඩම් කරපු දේවල් අපතේ නොයන්න තව කෙනෙක්ට ඒකට උදව්වක් වෙන්න එක්කෙනෙක් හරි බලලා දෙයක් ඉගෙන ගන්නවා නම් ඒක මට ලොකු දෙයක් නේ. සහ මමත් තව පොලිෂ් වෙනවනේ මමත් තව දේවල් හොයනවා. කොහොම හරි මේ වැඩේ නිසා
මම පාඩම් කරපු දේවල් අපිට ගිහිල්ලා නැහැ. ඒ හින්දා මට මාන සතුටුයි. කොහොම හරි ඒ විදිහට ඔයගොල්ලෝ පටන් ගන්න වැඩේ. එතකොට IQ අර බෑ කියන thought එකෙන් negative thought එකෙන් අයින් වෙලා positive thought එකකට මාරු වෙන්න. ඒක මාර විදිහට බලපානවා. හොඳ ක්‍රමයක්. අමාරුයි. දැන් මම මේ විස්තර ගොඩාක් කියනකොට අමාරුයි කියලා හිතන්න එපා. අමාරු නෑ. හරිම ලේසි. දිගටම කරගෙන යන්න. පාඩමෙන් පාඩමට ඉස්සලා ඔයාලට ලේසි කියලා හිතන පාඩමක් ගන්න. අමාරුයි කියලා හිතන පාඩමකින් පටන් ගන්න එපා. ලේසි කියලා හිතන පාඩමක් අරගෙන පටන් ගන්න. ඒක දවස් 2කින් 3කින් ඉවර කරන්න. ඉවර කරාම අන්න ඔයාලට කොන්ෆිඩන්ස් එනවා. මේ පාඩමෙන් මොකක් හවුවත් මට පුළුවන්. හරිද? ඒ මට්ටමට ඔයාගේ මයින්ඩ් එක හැදුනහම ඊට පස්සේ නිකම්ම පාඩමෙන් පාඩම ඔයාටම ඉවර කරගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ඔයාටම ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේක මම මේ කියන්නේ අර හිතලා නෙවෙයි experience through. හරිද? දැන් ඔයගොල්ලෝ දැක්කනේ මම කරලා තියෙන වැඩ. කරලා බලන්න මම මාර කැමතියි කවුරු හරි මං කියපු දෙයක් හරහා දෙයක් ඉගෙන ගන්නවා නම් ඔයගොල්ලෝ ගන්න challenge එකක් ඔයගොල්ලොන්ටම challenge කරගන්න. සතියක් අරගෙන පාඩම් දෙකක් ඉවර කරන්න. ඉවර කරලා මට කමෙන්ට් එකක් දාන්න මොකද්ද තත්ත්වය කියලා. හරිද? මම මාර ආසයි මේ මොනවාද ඔයගොල්ලෝගේ කමෙන්ට්ස් බලන්න. මේ මොකද්ද මේකේ ප්‍රතිඵලයක් තියෙනවද නැද්ද කියලා. හරිද? තව කෙනෙක්ටත් එතකොට වැඩක් ගන්න පුළුවන් ඒකේ. ඒ නිසා හරි. එහෙනම් අදට කතාව ඉවරයි. ඕක තමයි මට කියන්න ඕනේ. මම හිතනවා මේක පාඩමකටත් වඩා වැදගත් වෙයි ඔයගොල්ලන්ට වටී කියලා. එහෙනම් ඊළඟ පාඩමකින් හම්බෙමු. හරිද? ගිහින් එන්න. ආයිබෝවන්.